ආයිබෝවන් යාළුවනේ ඕගොල්ලො දැනගෙන ඉදියද ලෝකේ සමහරක් සුනක වර්ගවල සුනකයන් දැන්ටමත් ජීවත්වන්නේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක් බව. වදවීමේ තර්ජනයට ලක්වෙලා ඇති මේ අලංකාර සත්තුන් ගැන ඔබ කවදාවත් අසා නැතිවෙන්නත් පුළුවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ දුර්ලභම සුනකයන් වර්ග 10ක් ගැන. බොහෝ විට අප මේ සුනකයන් දකින අවසාන පරම්පරාවත් වෙන්න පුළුවන්. අංක 1 නිව්ගිනියා සිඟින් ඩොග්. නිව්ගිනියා සිඟින් ඩොග් නම් වන මෙම සුනකයන් ලෝකයටම ඉතුරු වෙලා ඉන්නේ 200ත් 300ත් අතර ප්‍රමාණයක් පමණයි. ඔවුන්ගේ විශේෂ හඬ නිසාම මොවුන්ට මේ නම ලැබී තිබෙනවා. මෙම සුනකයින් පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ කඳුකර ප්‍රදේශවල ඉතා සුලභ වශයෙන් දකින්නට ලැබෙනවා. කාලයක් මේ සුනකයින් වඳ වී ගොස් ඇතැයි සිතූ නමුත් 2016 වර්ෂයේදී නැවත මේ සුනකයන් සොයාගනු ලැබුවා. මොවුන්ගේ හඬ වෘකයන්ගේ හූ කියන හඬට හා බල්ලන්ගේ බිරීමේ හඬට සමානයි. අංක 2 අසාකි. අප්‍රිකාව සහ සහරා කලාපය තමන්ගේ නිජභූමිය කරගත් මෙම දිගටි සිහින් සුනකයින් ඉතා වේගවත් හා දක්ෂ දඩයක්කරුවන් වශයෙන් ප්‍රසිද්ධයි. ටුවාරෙක් ගෝත්‍රිකයන්ගේ ප්‍රියතම සුනකයා වන මොවුන් අද වන විට ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් ගොස් තිබෙනවා. ඉතා සිහින් හා මාංශපේශි සහිත මෙම සුනකයින්ට අප්‍රිකානු අධික උෂ්ණත්වය යටතේ වුවද පැය ගානක් දිවීමේ හැකියාව ලැබී තිබෙනවා. අංක 3 ටෙලෝමියන්. මැලේසියාවේ ඔරං අස්ලි ගම්මානවල වාසය කරන මෙම දුර්ලභ සුනකයා හට තනිව ගස් නැගීමේ සුවිශේෂී හැකියාවක් සොබාදාමෙන් ලබා දී තිබෙනවා. මේ සුනක විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව සිටින අතර දැනට ඔවුන්ගෙන් ඉතිරි වී ඇති සංඛ්‍යාව 100ටත් වඩා අඩු බවයි විශ්වාස කෙරෙන්නේ. ඔවුන්ට ඇති ගස් නැගීමේ හැකියාව සහ විවිධ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හැකියාව නිසා මෙම සුනකයන් අනිත් සුනකයන්ට වඩා විශේෂ වෙනවා. අංක 4 චිචල්ලා ග්‍රේහවුන්ඩ්. සුදු හා අලු පැහැති මේ සුනකයින් දකුණු ඇමරිකාවේ දඩයම් කිරීම සඳහා භාවිතා කරනු ලැබුවා. වර්තමානයේ මේ සුනකයන් දුර්ලභ වන අතර දැනටම ඔවුන් 200ක් පමණ ඉතිරිව සිටිනවා. ඔවුන්ගේ සුවිශේෂී ලෝම ආවරණය කඳුකර සීත දේශකුණයට ඔරොත්තු දෙන පරිදි සකස් වී තිබෙනවා. අංක 5 කටහුලා. තුර්කියෙන් හමුවන මේ දුර්ලභ සුනකයා ඔවුන්ගේ දෙපැත්තට බෙදුන නාසය නිසාම ප්‍රසිද්ධ වී සිටිනවා. මේ අමුතු නාසය ඔවුන්ට ඉතා සුවිශේෂී ඉවකිරීමේ හැකියාවක් ලබා දී තිබෙනවා. වර්තමාන තුර්කයේ කස්කොප්පු ප්‍රදේශයේ පමණයි මොවුන්න දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මොවුන් 300කටත් අඩු ප්‍රමාණයක් තමයි දැනට ජීවත් වෙන්නේ. අංක 6 ඔටර් හවුන්ඩ්. එංගලන්තයේ ඌරන් දඩයම් කිරීමට යොදාගත් මේ සුනකයන් දැන් ලොව වදවීමේ තර්ජනයකට ලක්වී ඇති සුනකයන් වර්ගයක් බවට පත්වී තිබෙනවා. මේ සුනකයන්ට ජලයේ පිහිනීමට හා දඩයම් කිරීමට හැකි සුවිශේෂ ලෝම ආවරණයක් සොබාදාමින් ලබා දී තිබෙනවා. ලෝකයටම මෙම සුනකයන් 600ක් පමණයි දැනට ඉතිරි වී සිටින්නේ. අංක 7 මූඩි. හංගේරියාවේ එළුවන් සහ බැටළුවන් පාලනයට භාවිතා කරන සුනකයෙක් වන මූඩි දැන් ලොව පුරා 1000කටත් අඩු ප්‍රමාණයක් තමයි සිටින්නේ. මොවුන්ගේ සුවිශේෂී බුද්ධිමත්කම නිසා මොවුන් ලොව පුරා ප්‍රසිද්ධයි. විවිධ පැහැති මොවුන්ගේ ලෝම නිසා මේ සුනකයන්ට ආකර්ශනීය පෙනුමක් ලැබී තිබෙනවා. දේශගුණික විපර්යාස සහ කර්මාන්තකරණය නිසා මේ සුනකයන් වදවීමේ තර්ජනයට ලක්වී සිටිනවා. අංක 8 සලුකි. ලෝකයේ පැරණිම සුනකයන් විශේෂයන්ගෙන් එකක් වන සලුකි මැද පෙරදිග ප්‍රදේශයෙන් පැමිණි විශේෂයකි. ඔවුන්ට අශ්වයෙකු තරම් වේගයෙන් දුවන්නට හැකි අතර එම වේගය පැයට කිලෝමීටර් 65ක් පමණ වේ. අතීතයේදී ඊජිප්තුවේ රාජකීයන් දඩයම් කිරීම සඳහා මෙම සතුන් යොදාගෙන තිබෙනවා. අද වන විට මේ සුනකයන් ලොව පුරා 5000ක් පමණ ඉතිරිව සිටිනවා. අංක 9 ලැංකෂයර් හිලර්.
බ්‍රිතාන්‍යයේ උතුරු ප්‍රදේශයේ වාසය කරන කළු හා තඹ පැහැති මෙම සුනකයින් ගවයින් පාලනය සඳහා ඉතා දක්ෂ සුනකයින් විශේෂයක් වේ. අද වෙන විට ලෝකයටම 800ක් පමණයි මෙම සුනකයින් සිටින්නේ. මොවුන් මෙතරම් දුර්ලභ නිසාම බ්‍රිතාන්‍යයේ කෙනෙල් ක්ලබ් මගින් ඔවුන්ව ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් මේ වෙනවටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අංක 10 කැනාන් ඩෝග්. ඊශ්‍රායලයේ ජාතික සුනකයා වන කැනාන් ඩෝග් අවුරුදු දහස් ගණනක් පැරණි සුනක විශේෂයකි. මොවුන් ඊශ්‍රායලයේ සහ අරාබි රටවල වාසය කරනවා. ඉතා බුද්ධිමත් හා පවුලට ලැදි මේ සුනකයන් මැදපෙරදිග ආගමික කතාපුවත්වල පවා සඳහන් වෙනවා. දැනට ලොව පුරා 3000ක් පමණ මේ සුනකයන් සිටින බව විශ්වාස කරනවා. මෙවැනි වීඩියෝ ඔබට දිගටම නරඹන්න ඕන නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාන්න. මම අද කිව්ව සුනකයන්ගෙන් ඔයගොල්ලෝ කැමතිම සුනකයාගේ නම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔබට සුබ දවසක්.